දන්නවද? ලෝකෙම ආදරයෙන් උමතු වෙන පෙබරවාරි 14 ගැන මේ අමුතු කතා ටික. චොක්ලට් මල් විතරක් නෙමෙයි. මේ පිටිපස්ස මිනිමරුම් අමුතු නීති හිතා ගන්න බැරි පිස්සු දේවල් ටිකක් හැංගිලා තියෙනවා. අංක 1 වැලන්ටයින්ගේ ඇත්ත කතාව. කවුද මේ ශාන්ත වැලන්ටයින්? තුන්වෙනි සියවසේදී රෝමයේ හිටපු ක්ලෝඩිස් කියන අධිරාජ්‍ය තරුණ පිරිමියාට කසාද බඳින එක ලව් කරන එක තහනම් කරා. හේතුව උනේ පිරිමියාය හමුදාවේ යුද්ධ කරන්න යවනෙක්. මේකට විරුද්ධව හොරෙන් ප්‍රේමවන්තයෝ විවාහ කරපු පූජකයෙක් හිටියා. ඒ තමයි ශාන්ත වැලන්ටයින්. අන්තිමට මේ නිසාම මෙයාව පෙබරවාරි 14 මරලා දැම්මා. අංක 2 වැලන්ටයින් තහනම් රට. සෞදි අරාබියේ වැලන්ටයින් සමරන්න තහනම්. එදාට රතු රෝස විතරක් නෙමෙයි. රතු පාට කිසිම දෙයක් විකුණන්න තහනම්. අංක 3 ජපානයේ ලව් එක. සාමාන්‍යයෙන් නම් චොක්ලට් රෝස මල් මේ හැම දෙයක්ම දෙන්නේ කොල්ල කෙල්ලටනේ. හැබැයි ජපානයේ වැලන්ටයින් දවසට චොක්ලට් දෙන්න ඕනි කෙල්ලගෙන් කොල්ලට. ඒකට හිලව් වෙන්න මාසයක් ගියාම මාර්තු 14 වයිට් ඩේ එකට කොල්ල කෙල්ලට තෑගි දෙන්න ඕනි. අංක 4 නොමිලේ තොටිල්ල. ඕස්ට්‍රේලියාවේ IKEA කියන ආයතනය ටිකක් අමුතු තෑග්ගක් දෙන්න තීරණය කළා. වැලන්ටයින් දවසේ ඉඳන් හරියටම මාස 9කින්. ඒ කියන්නේ නොවැම්බර් 14 ඉපදෙන බබාලට නොමිලේම තොටිල්ලක් දෙනවා. මේක ගන්න නම් වැලන්ටයින් දවසට අත්අල්ලන් ඉඳලා විතරක් මදි වෙයි. අංක 5 ටෙලිෆෝන් සහ ආදරේ. හැමෝම ලව් කරන වගේම ලවව හොයාගන්න හැම ආදර කතාවකටම උදව් වෙන දේ නේ ඉතින් ෆෝන් එක කියන්නේ. ග්‍රෑම් බෙල් මහත්තයා පේටන් එක අරන් තියන්නේ වැලන්ටයින් දවසක. අංක 6 බිලියන ගානක වියදම. වැලන්ටයින් දවසට ලෝකෙ පුරා ඇමරිකානු ඩොලර් බිලියන 12.9කට වඩා වියදම් වෙනවා. රෝස මල් මිලියන 200ක් විකිනෙනවා. මිලදී ගන්නේ 73%ක්ම පිරිමි අයලු. අංක 7 අවාසනාවන්ත මරණය. ඇමරිකා ජනාධිපති රූස් වෙඩ්ගේ ජීවිතේ අඳුරුම දවසක් උනේ වැලන්ටයින් දවස. එකම දවසේ පැය කීපයකදී මෙයාගේ අම්මයි බිරිඳයි දෙන්නම මිය යනවා. අංක 8 දවස් දෙකමාරක් නොනැවතු කිස් එක. ලෝක වාර්තාවක් තියන්න පැය කීයක් කිස් කරන්න වෙයිද? තායිලන්ත කපල් එකක් පැය 58යි විනාඩි 35යි තප්පර 58ක් නොනවත්වා කිස් කරලා වාර්තාවක් තියලා තියෙනවා. දවස් දෙකමාරක් තිස්සේ මෙයාලා කිස් කරනවා වෙන මොකුත් කරේම නැද්ද? අංක 9 නොමිලේ ඩිවෝස්. අනිත් අය ආදරේ සමරද්දී මිචිගන් වල නීතිඥයෙක් වැලන්ටයින් දවසට නොමිලේ දික්කසාද කළා දුන්නා. 2013 දී විතරක් මිනිස්සු 600ක් ඉල්ලීම් කළා. මිනිස්සුන්ට මෙච්චරට ආදරේ පාවෙලාද? අංක 10 වැලන්ටයින් ස්ටෑම්ප්. 1973 දී වැලන්ටයින් එකට ගහපු ලව් කියන අයිකොනික් මුද්දරේ ඩොලර් මිලියන 25ක් ඉපයුවා. හැබැයි ඇමරිකාව විසින් මේක හදපු රොබර්ට් ඉන්ඩියන්ස්ට මේ වෙනුවෙන් කිසිම ගාණක් ගෙවලා නැහැ. අමුතු දේවල් දැනගන්න කැමති ආදරවන්ත කපල් වලට තමයි මේ කරුණු 10 ගෙනාවේ. අපි නම් මෝඩ් වැඩ කරන්නේ නැහැ කියලා වැලන්ටයින් දවසට රණ්ඩු කර වැලලි ඉන්නේ නැතුව තමන්ගේ ආදරවන්තයාට පොඩිම හරි දෙයක් දෙන්න try කරන්න. පොඩි චොක්ලට් එකක් හරි ආදරණීය මැසේජ් එකක් හරි. මේ වගේ දේවල් සමරන්න. කවුද දන්නේ? අපි ඊළඟ වැලන්ටයින් එකට මොන සිටුේෂන් එකක ඉවීද කියලා. ජීවිතේ හරි කෙටි. ඒ නිසා සතුටින් ඉන්න. ආදරෙන් ඉන්න. ඉතින් හැමෝටම සුබ ආදරවන්තයින්ගේ දිනයක් ප්‍රාර්ථනා කරනවා. හැබැයි අමතක කරන්න එපා. දන්නවද channel එක subscribe කරලා තියාගන්න. මොකද මේ වගේ රස කතා තව ඕනි තරම් ඔයාලට බලා ගන්න පුළුවන්.